ඉන්දියන් රොක් වල මේ කලින් තිබුණු ඩිසයින් එකේ එල්ලුම වැඩි මේක. ගෙනල්ලා තියෙන එක ඇති වෙන්න. මේවා දවසයි දෙකයි තියෙන මොකද මේවා අපෙන් ස්පීඩ් යන අයිටම් ටිකක්. එතකොට මේ අලුත් එකක්. මේවා අලුත් ඩිසයින් එකක්. මේක ෂෝට් රොක් එකේ මේකේ තව කලර්ස් ටිකක් ඇවිල්ලා තියෙනවා ලස්සන කලර්ස් ටික. මේක දවස් දෙකක් දැව දෙකේ ඉවර වෙනවා ටිකක් වැඩිපුර ක්වොන්ටිටි ඇවිල්ලා තියෙනවා. මේක ඉල්ලලා තියෙන හැමෝටම මේක ගෙනල්ලා තියෙනවා. මේකත් අලුත් එකක්. මේකේ කලර් සෙට් එක තියෙනවා. ඊට අමතරව මේ එම්බ්‍රොයිඩර් මේ කොළ පාට වගේම මේකේ එන සියලුම පාටවල වලින් මේ ගවුමත් ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව තව ගවුම් ගොඩක් ඇවිල්ලා තියෙනවා. පිට කොටුව මැනිවල් නීතිය නම්බර 124 මොනර වති විතරමයි. ආයිබෝන් ශ්‍රී ලංකා මේ ප්‍රශ්නයක් තිබුණා මේකේ මේ සෝල් කේස් එක මේ සෝල් එකත් එක්ක ආපු ගවුම දිග ගවුම් වල කලර් සෙට් එකක් හරිද? ඒකට ප්‍රශ්නේ තිබුණේ ඒක. ඒකේ අඩුපාඩුවක් තිබුණා ලංකාවේ බිස්නස් එකට ඊට අමතරව ඔන්ලයින් බිස්නස් එකටත් එක දෙක ගන්න මොනර පතික් කිරේ හැමෝගෙම ලොකුම ප්‍රශ්නයක් තිබුණා අයිටම් ටික. කෑලි කීයක් ඕන මේ දාපු නැති එක කෑලි 1000ක් ඕන කෑලි 2000ක් ඕන බඩු ගෙනාලා තියෙන්නේ අම්බායට ගෙනාලා තියෙන්නේ වෙන්න බඩු මේ ඔක්කොම ඉම්පෝර්ටඩ්. මේකෙත් ප්‍රශ්නයක් තිබුණා. මේකේ බොහොම ටිකයි ගෙනල්ලා බැලුවේ. සෙට් ගෙනල්ලා තියෙන්නේ. මොන සෙට්? හරි. මෙයාර බඩු නැතුව තිබුණු අයිටම් ටික. මේ හැම පාට සෙට් එකේම වැඩිපුරම ඉල්ලපු ටික විතරක් වෙනම ස්ටොක් එකක් ගෙන්නුවා. කෑලි 4 සෙට් එකේ සයිස් 4 තියෙන්නේ. මේ කොච්චර ඕනද? මේ වගේ තා බෑග් ගණනාවක් කියලා ඇවිල්ලා අපේ ස්ටොක් එකේ බාලා තියෙනවා. මේවා කලින් දුන්නේ නැති ඒවා තව සෑහෙන මේ වගේ ඒවා තියෙනවා. ඒව වෙනම පෙන්නන්නම්. දීපු නැති අලුත් අයිටම් ටික වෙනම පෙන්නන්නම්. ඉන්දියන් බඩු ඇවිල්ලා තියෙන්නේ. මේ දැන් ඉඳන් මොනරපතික්ක අද සමුද දැන් දාලා තියෙන්නේ. පිටකොටුව මෙලිබන් නීතියේ නම්බර 124 විතරම. මේක සැබ්ලිනන් තට්ටු ගවුමක්. එතකොට ස්මෝක් එකක්. මේක ඔයාලා දන්නවා මේ රේයොන් එකේ මේ ගවුම ස්පීඩ් බතික් ගවුම් වල තියෙන ක්වොලිටි මේකක්. එතකොට කළු එකේ බතික් කරපු එකේ තට්ටු අත් තියෙන එකත් මේකෙම අත් නැති එක. මේක රේයොන්. එතකොට ස්ටිච් එකේ සිංගල් ජර්සි බතික් කරපු ස්ටිච් එකේ සයිස් තියෙන ලස්සන කලර් සෙට් එකක් තියෙනවා. ඊට අමතරව අත් නැති ගවුම මෙන්න මේ විදියට බතික්. right batik කරපුවා ඊට අමතරව රිප් පටි මේ ඕපන් ගවුම ආයි ලංකා බතික් ඊට පස්සේ මේක තට්ටු ගවුම හාෆ් ඕපන් එක මේව ගණන් අඩු තට්ටු ගවුම මේ අපේ වෙනම පැති තියෙන අඩු පැති ඒවා ඊට පස්සේ කොටන් බතික් ගවුම තට්ටු ගවුමක් නැවත මේක අර ස්පීඩ් මේ දවස්වල බිස්නස් එක යන එක මේක කට්ලෝන් එකේ දිග මස්ලින් කට්ලෝන් මේක බැංකොක් කට්ලෝන් එක ඊට අමතරව ආයි රේයොන් ගව් මේ වගේ ගවුම් වර්ග දිගටම මාරුවේ අලුත් බතික් පැත්තා වෙනම යනවා පිටකොටුව මෙලිබන් නීතියේ නම්බර 124 මොනර බතික් විතරම සුපර් වොයිල් කොටන් බතික් කියනකොටම මොනර බතික් කියන තමයි එළියට එන්නේ තියෙන ලස්සනම ගවුම් වර්ග. ඒතකොට මේ සුපර් වොයිල් ගවුම් වල ලොකු සයිස් ගවුම් මේවා අපි කලර් සෙට් දවස ගානේ වෙනස් කරලා දෙනවා. මේ වගේ අලුත් ඩිසයින් right මේක කර තියෙන ගවුමක් හාෆ් ඕපන් එකක් ඊට පස්සේ මේකේ රවුම් කර තියෙන ගවුම ඒකත් හාෆ් ඕපන් එකක් ඊට පස්සේ කොටන් මේ ෂර්ට් කට් එක ඊට පස්සේ සුදු තට්ටු ගවුම් ලංකපතික්කේ සියලු ගවුම් වර්ගات නැති එකක් තියෙන එක හැම ගවුමම ස්ටොක් වෙලා තියෙනවා පිටකොටුව මෙලිබන් නීතියේ නම්බර 124 මොනර වතික් විතරම. මේකේ ලංකාවේ ට්‍රෙන්ඩින් ටෙනි ෆ්‍රොක් එක. ඒකෝන මේක ෂෝට් ෆ්‍රොක් එකක්. අපි දාන්නේ අත මේක අලුත් එකක්. මේකත් අපි ළඟ තියෙනවා. මේකේ මීඩියම් ඉඳලා 3XL වෙනකන් සයිස් තියෙනවා. මීඩියම්, ලාර්ජ්, XL, 2XL, 3XL. ඒකෝන මේක තමයි ෆ්‍රොක් එක. මේක තමයි පිටෝන් එක. ටිකක් ඉන්නුව වැඩි ෆ්‍රොක් එකක්. මොනරපතික් එකේ මේ දවස් ටිකේ දාලා තියෙනවා. මෙන්න මේ ටෙනි ෆ්‍රොක් දෙක ඕගොල්ලන්ට ඇවිල්ලා ගන්න පුළුවන්. පිටකොටුව මෙලිබන් නීතියේ නම්බර 124 මොනරපතික්. විතරමයි.